හරි. අපි සුපුරුදු පරිදි Word application series එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි අපි ආරම්භ කරන්න හදන්නේ. ඉතින් සුපුරුදු පරිදි ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා මම මුලින්ම අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරලම පටන් ගන්න. ඒ වගේම තමයි ඔයාලා මීට කලින් වීඩියෝ දෙක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ දෙක බලලා මේ වීඩියෝ එකට එන්න. මොකද ඔයාලට පැහැදිලි කිරීම කරන්න මුල ඉඳන්ම ඒ පැහැදිලි කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා පළවෙනි වීඩියෝ දෙක බලලම මේකට එන්න. ඉතින් අපේ තුන්වෙනි වීඩියෝ එක අද චුට්ටක් අතුලාන්තයේ තියෙන දේවල් කිහිපයක් එකම අපි කතා කරන්න හදන්නේ. ඒ නිසා මතක තියාගන්න. අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝ දෙක නරඹලම එන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට නැත්නම් මේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් තාම සෙනින් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ Word application video series එකේ තුන්වෙනි වීඩියෝ එකට. අපි ආරම්භ කරනවා Word application series එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් අපි සුපුරුදු පරිදිම චූටි දේවල් කිහිපයක් එකම අප මතක් කිරීම කරනවා. ඉතින් පළවෙනි වීඩියෝ දෙක බලලා එන්න. එතකොට ඔයාලට පැහැදිලි වෙයි Word වල අපි ඉන්ටර්ෆේස් එක ගැන කතා කරා සහ Word එකේ තියෙන font group එක ගැන අපි කතා කරා. ඉතින් අද තියෙන්නේ ස්පෙෂලිම කතා කරන්න paragraph group එක ගැන. එහෙනම් අපි සුපුරුදු පරිදි වීඩියෝ එකට යමු. වීඩියෝ එක පටන් ගන්නෙදිම මං චූටි දේවල් කිහිපයක් කියා දෙනවා. ඒ තමයි චූටි paragraph එකක් ගන්න පුළුවන් Word එකේ ක්‍රමයක් කියා දෙන්න හදන්නේ. මේකට මුලින්ම කරන්නේ මේක අපි formula එකක් වගේ භාවිතා කරන්නේ. ඉතින් මේකට අපි ආරම්භයේදීම මතක තියාගන්න මේ formula එක පාවිච්චි කරනවා නම් සමාන ලකුණ භාවිතා කරන්න ඕනි. RAND කියලා භාවිතා කරන්න. ඒ වගේම තමයි වරහන් දාලා enter කරන්නයි තියෙන්නේ. ආන්න අපිට automatically මේ paragraph කිහිපයක් ගත්තා. මොකද අපි මේ paragraph එක ගන්න ප්‍රධානම හේතුව තමයි මතක තියාගන්න ළමයි අපි මේ paragraph එක ගන්න paragraph group එක ගැන කතා කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි paragraph එකක් මුලින්ම හැදුවා. ඒ නිසා මම මේ formula එක ආයි පාරක් ඔයාලට බලා ගන්නත් එක්කම තියෙනවා සමාන ලකුණයි RAND කියලා දාලා brackets දාන්න නේද වරහණක් දාන්න. ඒ දාලා enter කරා නම් plus එක දාලා enter කරා නම් ඔයාලට පුළුවන් පුතේ මොනා කරන්නද automatically මම මේ type කරලා තියනවා වගේ මේ ඇවිල්ලා තියනවා වගේ paragraph එකක් automatically open කරගන්න. හරි. ඒකත් එක්කම අපි මේ open කරගත්ත paragraph එකේ වැඩ කිහිපයක් කරන්න හදන්නේ. හරි. දැන් මම font group එක පාවිච්චි කරද්දී ඔයාලට කිව්වා අනිවාර්යෙන් මතක තියාගන්න මේ font group එකේ තියෙන ප්‍රධානම දෙයක් තමයි අපිට උවමනා කරන තැන select කරන්න ඕනි. මෙහෙම select කරගන්න ඕන. select කරන්න ඕන. අපිට උවමනා කරන දේ select කරගන්න ඕනි. මේකේ තියෙනවා විශේෂත්වයක්. ඒ තමයි අපි paragraph එකක් මේ paragraph එකයි. මේක පළවෙනි paragraph එක. මේක දෙවෙනි paragraph එක පුතේ. මේක තුන්වෙනි paragraph එක. මේක හතරවෙනි paragraph එක සහ මේක පස්වෙනි paragraph එක. ඉතින් මේ paragraph කියන අපේ group එකේ මතක තියාගන්න පළවෙනි දේ තමයි paragraph එකක් මම මෙහෙම mouse point එක වැඩ කරන paragraph එකම යා එකපාර select කරනවා. හරිද? එකපාර යා paragraph එකම select කරගෙන තමයි ඉන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ paragraph group එකේ මේ තියෙන මෙතන කියන්නේ මේ රූල දෙකක් තියෙනවා. බලන්න මම ආරම්භයේදීම දාගත්ත රූල දෙක මට ගොඩක් වැදගත් වෙනවා මේ රූල දෙකේ ඔයාට පේනවද මෙන්න මේ කොටසට අපි කියනවා indent එකක් කියලා. මේ indent එකක්. මේ වම් අත පැත්තේ තියෙන indent එක අරක දකුණු අත පැත්තේ තියෙන indent එක. ඒක තමයි මෙයා සීමාව කරගෙන තියෙන්නේ. මෙන්න මේ කියන page එකේ සීමාව මේ ආරම්භ කරන්න මෙතනින් අවසන් කරන්නේ මෙතනින් කියලා ආන සීමාවක් නිර්මාණය කරන් ඉන්නවා. ඉතින් මතක තියාගන්න මේ කියන paragraph එකක වුණත් මේ Word application එකේ මේ කියන එකකට අපි කියන්නේ මේ select කරලා තියෙන area එකට අපි කියන්නේ line එකක්. එක line එකක්. හරිද? එක line එකක්.
ඉතින් මම මැග්නිෆයි එක ඔන් කරගන්නම් ඔයාලට තවත් පැහැදිලි කරගන්න. හරිද? එක ලයින් එකක්. එතකොට මතක තියාගන්න මේ කියන මේ කොටසේ අපි කියන්නේ මේක එක ලයින් එකක්. හරිද? ඉතින් මේ ලයින් ඒ පැරග්‍රාෆ් එකම දෙවෙනි ලයින් එක මේක. මේ පැරග්‍රාෆ් එකේම තුන්වෙනි ලයින් එක. එතකොට මේ පැරග්‍රාෆ් අතර ගොඩාක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. පළවෙනි දේ අපි කතා කරන්නේ පැරග්‍රාෆ් එක අලයින් එක ගැන. ඔයාලට පේනවද මම ආයි zoom out කරන්නම්. ඔයාලට පේනවද මෙන්න මේ රේඛාව මේ කියන්නේ අලයින් එක left එලා මේ ලයින් එකක්. එක ලයින් එකකට තමයි මෙයා මේ පැරග්‍රාෆ් සියල්ලම සඳහන් කරලා තියෙන්නේ. දැන් මම මේ ඉන්නේ මේ පැරග්‍රාෆ් එකේනේ. ඔන්න බලන්න මෙතනට ආවම මම මේ පැරග්‍රාෆ් එක දකුණු අත පැත්තට ගන්නවා. ඒ කියන්නේ පළවෙනි දේ මතක තියාගන්න පැරග්‍රාෆ් එකකදී වෙන ප්‍රධානම දේ තමයි යා මුළු පැරග්‍රාෆ් එකම සිලෙක්ට් කරගන්නවා. හරිද? මුළු පැරග්‍රාෆ් එකම සිලෙක්ට් කරගන්නවා. එතකොට දෙවෙනි දේ තමයි පුතේ මෙයා මේකේ අලයින් එක ගැන සෑහෙන්න සැලකිලිමත් වෙනවා. මේ අලයින් එක මේක රයිට් සයිඩ් එකේ ලයින් එක. අලයින් එක ලයින් එකක්. එක ලයින් එකකට හදනවා මේ. එක ලයින් එකකට හදනවා මේ. ආයේ සිලෙක්ට් වෙලා තියෙන පැරග්‍රාෆ් එක left එකේ තමයි තියෙන්නේ. හැබැයි අපිට රයිට් කරන්නත් පුළුවන්. ඊට අමතරව සෙන්ටර් කියලා කියනවා. දැන් මම කිව්වා මෙන්න මේ කියන එක ලයින් එකව සෙන්ටර් කියන එක දැන් දෙපැත්තටම ගන්න සමාන වෙනවා මේ. මෙන්න මේ එක ලයින් එකක මෙයා කරන්නේ හරියටම දැන් මේ ආරම්භය සහ අවසානය තියෙනවනේ දෙපැත්තෙම. මේ දෙකට සමානව හරි මැදින් ලයින් එකක් ගන්නවා. ඒක තමයි සෙන්ටර් ලයින් එක කියලා කියන්නේ. ඒ සෙන්ටර් ලයින් එකට දෙපැත්තට ලස්සනට වචන ටික බෙදලා දෙනවා. හරිද? එතකොට එයා සෙන්ටර් වෙන විදිහට තමයි වචන ටික වෙන් වශයෙන් වෙන් කරලා දීලා තියෙන්නේ. හරිද? හරියට මේක ලයින් එක දැන් අපි හිතමු මෙතන ඉඳන් 6ට කියලා. මොන 6 නම් හරියටම 3න් තමයි මෙයා අලයින් කරගන්නේ. දැන් 6ට වඩා චුට්ටක් වැඩිනේ. ඒ නිසා මෙයා සාමාන්‍යයෙන් පුතේ මේ සීමාව මොනා කරනවද? හරි මැදින් වෙන් කරගෙන දෙපැත්තට සමාන වචන ප්‍රමාණයක් නැත්නම් සමාන ඒරියා එකක් වෙන් කරලා දෙනවා. සමාන ඒරියා එකක්. මම මේ ඔයාලට හොඳටම පෙන්නන්න මේ ලයින් එකේ ලයින් එක යා සෙන්ටර් කරන්නේ. මේ පැරග්‍රාෆ් එකට ඇවිල්ලා සෙන්ටර් කරන්නම් කොහොමද බලන්න. ඔන්න සෙන්ටර් කරා. ඔන්න සෙන්ටර් කරපු ගමන් මේ පේනවද? ඒ ලයින් එක ගත්ත යා සෙන්ටර් කරා. මේ ලයින් එක ගත්ත යා සෙන්ටර් කරා. මේ ලයින් එක ගත්ත යා සෙන්ටර් කරා. එයා වචන ටික හරියටම මේ කියන ඒරියා එකකින් දෙකට බෙදලා මෙන්න මේ හරියින් විතර හරිය දෙකට බෙදලා පේජ් එකේ මේ ඒරියා ආරම්භය සහ අවසානය අතර නගනවද? මෙයා හරි මැදින් රේඛාවක් අරගෙන ඒ දෙපැත්තට ලයින් එකේ දෙපැත්තට වචන ටික ගන්නට ඒ ඒරියා එක බෙදලා දෙනවා. එතකොට හරි ලස්සනට එයා සෙන්ටර් කරගන්නවා ලයින් එකේ ලයින් එක. ඒකයි මේ පේලිය මේ ලයින් එක සෙන්ටර් කරා. මේ ලයින් එක සෙන්ටර් කරා. මේ ලයින් එක සෙන්ටර් කරා කියලා එයා ටිකෙන් ටික මොනා කරන්නේද? එකිනෙකට වෙනස් වෙන විදියට සෙන්ටර් කරලා තියන්නේ. හරි. දැන් ඒකත් එක්ක ඊළඟ කාරණාව කතා කරන්න හදන්න. ඊළඟ දේ තමයි පුතේ දැන් අපි කතා කරා නේද? අලයින් එක left වෙනවා, අලයින් එක right වෙනවා, අලයින් එක center වෙනවා වගේ කාරණා කිහිපයක් කතා කරා. ඊළඟට පුතේ දැන් ඔය කතාවත් එක්ක මම මේ පළවෙනි පැරග්‍රාෆ් එකට මෙන්නම් මම මේක justify කරනවා කියලා කියනවා. justify කරනවා කියන්නේ මෙන්න මේ right hand side එකේ indent එකටත් left hand side එකේ indent එකටත් right hand side එකේ indent එකටත් දෙපැත්තට සමානව මේ හරි line එකක් එන විදිහටම හරියටම හදලා දෙනවා. මේ පැරග්‍රාෆ් එක හොඳට බලන්න මේ line එකයි මේ line එකයි මේ line එකයි මේ line එකයි. තේනවද? හරි line එකක තමයි ඒක නිර්මාණය කරගන්නේ. හරිද? ඉතින් මතක තියාගන්න හරියටම line එකක තමයි නිර්මාණය කිරීම කරගන්නේ. ඉතින් එතකොට ගානට බෙදෙන මේකේ තියෙන ප්‍රධාන ගැටලුවක් තියෙනවා ජස්ටිෆයි කරාම සමහරක් විට අර අපි හිතමු මේ පේලියට තියෙන වචන ප්‍රමාණය මේ පේලියේ තියෙන වචන ප්‍රමාණයට වඩා අඩුයි කියලා. එතකොට මේ ගන්න ස්පේස් එක යා වැඩි වෙනවා. සමහරක් තැන්වල ලොකු ස්පේස් එකක් පෙන්නයි U එකයි ක්ලික් එකයි අතර ටික ලොකු ස්පේස් එකක් පෙන්නයි. ඒ හේතුව තමයි මෙයා මේ ලයින් එක දෙපැත්තට ගානට වචනකින් ඉවර වෙන විදිහට නිර්මාණය කරනවා. එතකොට ඉතින් මේ අතර තියෙන ස්පේස් එක වැඩි කරලා තමයි යා මේ වැඩේ කරන්නේ. ඒකයි අර ජස්ටිෆයි කරාම ස්පේසස් තියෙන තැන්වල චුට්ටක් ස්පේස් එක වැඩි විදිහට පෙන්වන්නේ අතර මැදදී.
ඒකත් චුට්ටක් ගැටලුවක් විදියට වෙනවා. ඉතින් ඔය ජස්ටිෆයි කරද්දි සමහරක් වෙලාවට ඒ ගැටලුව නැති වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒක තමයි ඔයාලා ડોකියුමන්ට් ජස්ටිෆයි කරද්දි ලොකු ස්පේස් එකක් පෙන්වන්නේ. හරි. ඉතින් ඕකත් එක්කම අපි ඊළඟට කතා කරන්න යනවා පුතේ මෙන්න මේ කාරණා කිහිපය. ඒ තමයි මෙන්න අලයින් එකක අර හරියට අපි කිව්වා මෙන්න මෙහෙමයි. අපි කිව්වා මෙන්න එක ලයින් එකක්. මෙන්න තවත් ලයින් එකක්. ඔයාට පේනවද මේ දෙන්න අතර හරියටම ස්පේස් එකක් තියෙනවා මේ ස්පේස් එකක්. මේකට කියනවා ලයින් ස්පේස් එක කියලා. හරිද? මේ දෙන්න අතර මේ එක ලයින් එකක් මේ තවත් ලයින් එකක් මේ දෙන්න අතර එක ලයින් එක අතර මොනා කරනවද? ස්පේස් එකක් තියෙනවා පුතේ. මේ ස්පේස් එක නේද? මේ ස්පේස් එකට අපි කියනවා ලයින් ස්පේසින් එකක්. ඔන්න බලන්න වෙන වැඩේ මෙන්න මේක මේව කරද්දී මේ තියෙන ලයින් ස්පේසින් චේන්ජ් කරන තැන. නේද? ලයින් සහ පැරග්‍රාෆ්. ඒ කියන්නේ මේ පැරග්‍රාෆ් අතරත් මේ ස්පේස් එක මේ පැරග්‍රාෆ් එකේ එන්ඩ් එක මෙතනින් තමයි ඉවර වෙන්නේ. මේ පැරග්‍රාෆ් එක ඊළඟ පැරග්‍රාෆ් එක ආරම්භය මේ දෙන්න අතර ස්පේස් එකක් තියෙනවා නේද? ඒ ගැනත් අපිට කතා කරන්න පුළුවන්. ඒකයි කියන්නේ ලයින් ඇන්ඩ් පැරග්‍රාෆ් ස්පේසින්. ලයින් කියලා කියන්නේ ටයිප් වෙලා තියෙන පේලි දෙකක් අතර මේ පේලි දෙකක් අතර තියෙන ස්පේස් එක පැරග්‍රාෆ් දෙකක් අතර තියෙන ස්පේස් එකට තමයි අපි පැරග්‍රාෆ් ස්පේස් කියලා කියන්නේ. පැරග්‍රාෆ් ස්පේස් කියලා කියන්නේ පැරග්‍රාෆ් දෙකක් අතර තියෙන නේද? ස්පේස් එකක් අතර තියෙන පැරග්‍රාෆ් එකක් අතර තියෙන පැරග්‍රාෆ් දෙකක් අතර තියෙන ස්පේස් එක. ඊට පස්සේ ඔන්න බලන්න මම දැන් කරන වැඩේ හොඳට බලන් ඉන්න. දැන් ඔන්න මම මෙතනට ආවා. දැන් මේ පැරග්‍රාෆ් එක කර්සර් එක වැඩ කරන්නේ මෙන්න මෙතන මේ. මේ පැත්තෙන් තියාගන්න. දැන් මේ පැරග්‍රාෆ් එක තමයි ඔන්න සිලෙක්ට් වෙලා තියෙන්නේ. මම කෝ පැරග්‍රාෆ් එකේදී අපි මුළු පැරග්‍රාෆ් එකම එයා සිලෙක්ට් කරගන්නවා. ඔන්න බලන්න. මම මෙතනට ඇවිල්ලා අඩු වෙනවා. ඔන්න 1.0 1.1.5 1.5 2 2.5 3.0 ඔය වගේ අපිට ලයින් එකේ ඇතුලේ ස්පේස් එකක් හදා ගන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් මේ ලයින් ස්පේසින් ඔප්ෂන් වලට ගිහිල්ලා අපිට කැමති විදිහේ ලයින් ස්පේසින් එකක් දෙන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවට 1.0 හෝ 1.15 හෝ 1.5 කියන ඒවා තමයි පාවිච්චි කරන 2 2.5 3.0 කියන ඒවා භාවිතා වෙනවා ගොඩක් දුරට අඩුයි පුතේ. ඉතින් ඒකත් මතක තියාගන්න. මේකෙදි කරන්නේ ලයින් එක පැරග්‍රාෆ් එක ඇතුලේ තියෙන ලයින් අතර ස්පේස් එක අඩු වැඩි කරන එක. හැබැයි මතක තියාගන්න add නේද? ස්පේස් before paragraph. ඒ කියන්නේ පැරග්‍රාෆ් එකකට පස්සේ තියෙන්න ඕනි ස්පේස් එක ගැන මෙයා ඇඩ් කරන්න කියලා කියන්නේ. එයා කියනවා remove space after paragraph. මේ වාට පේනවද මෙන්න මෙතන මේ පැරග්‍රාෆ් එක මේ පැරග්‍රාෆ් එක ඉවර වෙනවත් එක්ක මොන බාන ස්පේස් එක අයින් වෙනව පේනවද? දැක්කද අපිට එimhe ස්පේස් පැරග්‍රාෆ් දෙකක් අතර තියෙන ස්පේස් එක remove කරන්නත් පුළුවන්. අපිට ඇඩ් කරන්නත් පුළුවන් remove කරන්නත් පුළුවන්. බලන්න ඒකේ තියෙන වාසිය පේනව නේද? ඔයාලට ඒකේ තියෙන වාසිය. එතකොට අපිට පුළුවන් පුතේ මොනා කරන්නද? පැරග්‍රාෆ් අතර ස්පේස් එක වැඩි කරන්නත් පුළුවන්. පැරග්‍රාෆ් එක අතර ස්පේස් එක අපිට අඩු කරන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. ඔන්න දැන් අපි ඊළඟට යන වැඩේ. හරි. ඉතින් මේක ඇතුළේ ඉතින් ওই ෆොන්ට් ගෲප් එකේ ඕනම දෙයක් මෙහෙම සිලෙක්ට් කරලා ඕන දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. ඔතේ බෝල්ඩ් කරන්න පුළුවන්. ඉතලික් කරන්න පුළුවන්. අන්ඩර්ලයින් කරන්න පුළුවන් නේද? ෆොන්ට් ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. සයිස් එක වෙනස් කරන්න. ඒ වගේ විතර ගොඩාක් දේවල් තියෙනවා. හරිද? ওই ටිකත් මතක තියාගන්න. අපි ඉස්සරහට යන් ওই ඉන්ඩෙන්ට් එක ගැන එහෙම කතා කරන්නේ. ඒකෙදි කතා කරමු මේ ඉන්ඩෙන්ට් එක ගැන. හරි. අපි ඊළඟට යනවා. අපි චුට්ටක් අලුත් පැරග්‍රාෆ් එකකට යන්න. ඉතින් මේ මෙන්ටර් කරලා ගන්න එපා. මේකට වැඩි ක්‍රමවේද තියෙනවා. පේජ් එක බ්‍රේක් කරලා එහෙම ගන්න පුළුවන්. හරි. ඔන්න අපි හිතමු මෙහෙම. හරිද? අන්න අපි හිතනවා රත්නපුර කියලා බ්‍රාන්ච් එකක් තියෙනවා. රත්නපුර කියලා බ්‍රාන්ච් එකක් තියෙනවා. තව කොළඹ කියලා බ්‍රාන්ච් එකක් තියෙනවා. කොළඹ. හරිද? තව අපි අපි මෙහෙම හිතමුකෝ පැල්මඩුල්ල කියලා බ්‍රාන්ච් එකක් තියෙනවා. ඔන්න පැල්මඩුල්ල. ඊට පස්සේ අපි හිතමු
කහවත්ත කියලා බ්‍රාන්ච් එකක්. කහවත්ත බලංගොඩ කියලා එකකුත් තියෙනවා. ඔන්න බලන්ගොඩ. දැන් පුතේ මේක ඔයා ඉගෙනගෙන ඇති කොයි වෙලාවෙත් මෙන්න මෙහෙම මෙතනට ආවා. හරිද? බුලට්ස් ඇඩ් කරන්න හදන්නේ අපි බුලට්ස්. හරිද? බුලට් ඇඩ් කරන්න හදන්නේ අර නිකන් තිත් එහෙම තියන්නේ තරු එහෙම දාන්න ඔයා පොත්වල නෝට් එහෙම ලියනකොට ආය වගේ බුලට්ස් ඇඩ් කරන්න හදන්නේ. දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම සිලෙක්ට් මෙහෙම ක්ලික් කරලා මෙතන ගිහිල්ලා බුලට් එකක් ඇඩ් කරන්න. හරිද? මේක ඔයාලට කැමති බුලට් එකක් ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ සම්පූර්ණ හතරටම දානවනම් මොකක් කරන්නද? මේ හතරම සිලෙක්ට් කරලා ඉවරලා ඔන්න බලන්න කරන වැඩේ බුලට්ස් වලට ගියා අපිට කැමති බුලට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරිද? දැන් ඔන්න මම බුලට් එකක් කැමති බුලට් එකක් ඇඩ් කරගත්තා. හරිද? එකින් එක ඇඩ් කරන්නත් පුළුවන් කැමති බුලට් එකක් ඇඩ් කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් හරිද? එහෙම නැත්තම් පුතේ අපිට තවත් කරන්න පුළුවන් දෙයක් තමයි අපි හිතමුකෝ රත්නපුර කියලා ටයිප් කරා කියලා. පුර කියලා ටයිප් කරා කියලා. අපි මුලින්ම කරනවා මේකට බුලට් එකක් දාගන්න ඕන. මම මේ බුලට් එක දාගන්න. දාලා එන්ටර් කරන්න. එන්ටර් කරාම මට කොළඹ කියන බ්‍රාන්ච් එක ගන්න පුළුවන්. එන්ටර් කරාමම පැල්මඩුල්ල කියන එක ගන්න පුළුවන්. ඔන්න එන්ටර් කරාමම සෝරි. එන්ටර් කරා ඊට පස්සේ කහ වත්ත කියන බ්‍රාන්ච් එක දාගන්න පුළුවන්. ඔන්න එන්ටර් කරාමම බලන්ගොඩ කියන බ්‍රාන්ච් එක දාගන්න පුළුවන්. දැන් ඔන්න එන්ටර් කරන් ඒත් වෙන බුලට් එකක්. අනේ මේක නැති කරගන්න තව පාරක් එන්ටර් කරන්න. ඒ හරියි. එතකොට අපිට බුලට් එකක් ඔය විදිහට ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මම ඊළඟට කියා දෙන්න හදන්නේ බුලට් එකක් ඇතුලේ බුලට් එකක් කොහොමද ඇඩ් කරන්නේ කියලා. හරිද? බුලට් එකක් ඇතුලේ බුලට් එකක් කොහොමද ඇඩ් කරන්නේ කියලා. හරිද? හරි. ඔන්න දැන් ඊළඟට කියා දෙන්න හදන වැඩේ. දැන් ඔයා හිතන්න මේක අපි මැනුවලි කරන්න හදයි. අපි හිතමු මේ රත්නපුර කියන බ්‍රාන්ච් එක ඇතුලේ තියෙනවා පුතේ. අපි හිතමු ඉංග්ලිෂ් සහ IT කියලා ඔන්න පාඨමාලා දෙකක්. ඔන්න බලමු. අපි මෙහෙමයි කරන්නේ. ඉංග්ලිෂ් සහ IT කියන පාඨමාලා දෙකක් තියෙනවා කියලා හිතන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මට උවමනා කරන රත්නපුර කියන එක වචනේ දාලා මම මේකට බුලට් එකක් ඇඩ් කරනවා. මම මේ බුලට් එක ඇඩ් කරමු අපි මේ බුලට් එක. ඇඩ් කරලා එන්ටර් කරනවා. හරිද? දැන් මට මේක ඇතුලේ මොකක් කරන්න ඕනේද පුතේ? මේක ඇතුලේ කරන්න ඕනේ මම අනිවාර්යෙන්ම මොනා කරන්න ඕනේද? මේක ඇතුලේ ඉංග්‍රීසි අපි හිතමු ඉංග්‍රීසි සහ IT කියලා තව ඔන්න අපි හිතමු කෝසස් දෙකක් තියෙනවා කියලා. හොඳයි. හරි. දැන් ඔන්න දැන් මම කල්පනා කරනවා මොකද්ද දැන් මම කරන්නේ? දැන් මේකට කරන්න තියෙන පළවෙනි දේ තමයි බුලට් එකක් ඇතුලේ බුලට් එකක් ඇඩ් කරන්න නම් මෙන්න මෙතන තියෙනවා පුතේ increase indent. ඒ කියන්නේ මේ indent එක මෙන්න මේ කියන indent එක තමයි යා වෙනස් කරන්නේ. හරිද? ඒ indent එක වෙනස් කරන්න පළවෙනි ක්‍රමය තමයි පුතේ ඔන්න බලන් ඉන්න. indent එක වෙනස් කරන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි මෙන්න මෙතන තියෙන increase එක. increase indent ඔන්න බලන්න. දැක්කද change උනා? හදිස්සිය හරි ඔහොම change කරපු එකක් ඔයාලා අහන්න පුළුවන්. මේක automatic change උනේ. සෝ දැන් අපි කොහොමද මේක මේ increase indent එක ක්ලික් කරලා තමයි අපිට මේක automatic ඉස්සරහට ආවේ. මේක sub topic එකක් විදියට ආවා. හැබැයි මට මේකේ තියෙන බුලට් එක වෙනස් කරන්න ඕනේ. හරි සරලයි. ඔහොම ආවට පස්සේ මෙන්න මෙතනින් ක්ලික් කරලා බුලට් එක change කරන්න. අර මාරු වුණා. දැක්කද? ඔයාලට පේනවද මාරු වුණා? හරි. ඒ විදියට හදා ගන්න පුළුවන්. ඉතින් මම මේක දානවා ඉංග්ලිෂ් කියලා දාගන්නවා. ඊට පස්සේ මම දානවා IT කියලා. හරිද? එන්ටර් කරා. හරි. ඊට පස්සේ දැන් මේක එන්ටර් කරාම ඔන්න එන බෑක් වෙන්න ඕනි මට. හරිද? බෑක් වෙන්න ඕන නම් එන්ටර් කරාට පස්සේ ඔන්න හිස් එකක් ආවා. ඔය හිස් එක ඇතුලේ ওই විදිහට මුකුත් ටයිප් නොකර ආයි පාරක් එන්ටර් කරන්න. එතකොට බෑක් වෙන්න පුළුවන් ඔන්න ඔතනින්. එතකොට අපි කොළඹ කියලා බ්‍රාන්ච් එක උද්දැම්ම නේද? කොළඹ කියන එක දාලා එන්ටර් කරා. එන්ටර් කළා මොකක් කරන්න ඕනද පුතේ? ඉස්සරහට ගන්න නම් ඉන්ක්‍රීස් එක ක්ලික් කරන්න ඕන එකපාරක්. ඔන්න ගත්තා. ඊට පස්සේ ඉංග්ලිෂ් දුන්නා. IT දුන්නා. එන්ටර් කරා. බෑක් වෙන්න නම් මම ආයි පාරක් එන්ටර් කරා. දැන් ඔන්න
කොළඹ බ්‍රාන්ච් එකෙන් පස්සේ ඊළඟට තියෙන බලංගො පැල්මඩුල්ල බ්‍රාන්ච් එක ඔන්න පැල්මඩුල්ල දාන්න හදන්නේ. හරිද? පැල්මඩුල්ල දීලා පුතේ එන්ටර් කරනවා. එන්ටර් කළා දැන් මේ කොයි වෙලාවෙත් මේ ඉන්ක්‍රීස් එක ක්ලික් කරගෙන ඉන්න ඕනේද? අනේ නෑ හරිම සරලයි. ඔයාට තියෙන්නේ මෙතනට ඇවිල්ලා ටැබ් කී එක ඔයාගේ කීබෝඩ් එකේ කැප්ස් ලොක් වලට උඩින් තියෙනවා ටැබ් කී එක. ඒ ටැබ් කී එක එකපාරක් ප්‍රෙස් කරන්න. එතකොට ඔයාට ඉන්ක්‍රීස් ඉන්ඩෙන්ට් කියන එක ෂෝට්කට් කී එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ආයි මම බෑක් වෙන්නම්. මතක තියාගන්න ටැබ් කී එක ප්‍රෙස් කරාම තමයි මොනවා වෙන්නේද? ඉස්සරහට යන්නේ සබ් ටොපික් එකෙන් විදිහට අපිට බුලට් එක හදාගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ හරිද? ඊට පස්සේ අපි දාමු මේක සුපුරුදු පරිදි ඉංග්ලිෂ් එන්ටර් කරා IT එන්ටර් කරා. දැන් මේක බෑක් වෙන්න ඕන නම් මම අර එන්ටර් කී එක ප්‍රෙස් කරලා බෑක් වුණා වගේම ඔයාට මෙන්න මේ ඩික්‍රීස් කියන එක ක්ලික් කරලා ඩික්‍රීස් ඉන්ඩෙන්ට් කියන එක ක්ලික් කළාත් ඔයාට බෑක් වීමේ හැකියාව තියෙනවා. පේනව නේද පුතේ? ඔන්න ඉන්ක්‍රීස් කරා ඉස්සරහට ගියා. ඩික්‍රීස් කරා බෑක් වුණා. ඉන්ක්‍රීස් කරා ඉස්සරහට ගියා. ඩික්‍රීස් වුණා බෑක් වුණා. පැහැදිලිද පුතේ? හරි අපි දැන් කහවත්ත කියන එකක් දාමු. හරි කහවත්ත කියන එකක් දැම්ම දීලා ඔන්න ටැබ් කී එක ප්‍රෙස් කරලා ආවා. ටැබ් කී එක ප්‍රෙස් කරලා ආවා. ඉංග්ලිෂ් IT. හරි. දැනට ඔයාට මේ පැරග්‍රාෆ් එක තුල මම කියා දුන්න කොටසේ පැරග්‍රාෆ් ගෲප් එක ඇතුලේ කියා දුන්නේ හරි සරල දේවල් කීපයක්. ඒ තමයි පැරග්‍රාෆ් එකක් කොහොමද අපිට නේද වෙනස් කිරීම කරන්නේ සහ පැරග්‍රාෆ් එක ඇතුලේ ලයින් ස්පේසින් හදන්නේ කොහොමද? පැරග්‍රාෆ් ස්පේසින් හදන්නේ කොහොමද? සහ බුලට්ස් වලින් කොහොමද බුලට් එකක් ඇතුලේ තව බුලට් එකක් ඇඩ් කරන්නේ සහ බුලට් ඇඩ් කර කර අපි ඩේටා දානවා නේද? ඉතින් වැදගත් කරුණු තමයි ගොඩක් වෙලාවට අපි ඔය වගේ තැන්වලදී භාවිතා කරන්නේ. හරි. එතකොට ඔන්න ඔය කියන දේවල් තමයි අපි අදට කතා කරේ. ඉතින් අදින් මම කල්පනා කරේත් ඔයාලත් එක්ක මේ වර්ඩ් සීරීස් එක තව වීඩියෝ 3කින් 4කින් විතර පස්සේ අපි ඊළඟට Excel සීරීස් එකක් පටන් ගන්නවා. එතකොට වර්ඩ් සහ Excel කියන දෙකම ඉස්සරහට කන්ටිනියු වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. ඒතර පැරග්‍රාෆ් ගෲප් එකේ අපිට තව පාර්ට් එකක් තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්න. ඔය පැරග්‍රාෆ් ගෲප් එකේ මම ඔයාලට කියන්නේ පැරග්‍රාෆ් එකක් කොහොමද වෙනස් කිරීම කරන්නේ සහ කොහොමද අපි ඇඩ් කරලා තියෙන බුලට් ඇඩ් කරලා ඒක ඇතුලේ තවත් බුලට් එකක් ඇඩ් කිරීමේ හැකියාව කොහොමද හදන්නේ කියන එක තමයි අපි අද දවසේ කතා කරේ. ඉතින් ඒ අතරතුර ඉන්ක්‍රීස් ඉන්ඩෙන්ට් එක සහ ඩික්‍රීස් ඉන්ඩෙන්ට් එක ගැන කතා කරා. තවත් ඕක ඊට වැඩිය අපි ඉස්සරහදී තව ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ওই දේවල් ටික තමයි අද දවසේ ඔයා ඔළුවේ තියාගන්න ඕනේ කාරණා සියල්ල. හරි. ආයි පාරක් මතක් කරනවා ඔයාලට අපිව කන්ටැක්ට් කරගන්න සහ අනේද අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පහත දැක්වෙන නම්බර්ස් වලට කතා කරන්න. ඒ පහත දැක්වෙන නම්බර්ස් වලින් ඔයාලට අපේ තියෙන ෂෝට් ටර්ම් කෝසස් වලට සහභාගී වෙන්න පුළුවන්. ඒ ෂෝට් ටර්ම් කෝසස් වලට සහභාගී වෙලා ඔයාගේ උපරිම IT ස්කිල් එක ඩෙවලොප් කරගන්න. මම කිව්වේ කිසිදු දැනුමක් අවශ්‍ය නැහැ IT ගැන. ඔයාට බේසික් නොලෙජ් එකවත් නැති කෙනෙක් නම් ඔයාට මුල්ලේ ඉඳන් සරලව ඒ දේවල් පැහැදිලි කිරීම සිද්ධ කරනවා පුතේ. ඒ නිසා බය නැතුව සම්බන්ධ වෙන්න. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලා කරන්නේ ඔන්ලයින් කෝස් එකක් කියන එකේ කිසිම දෙයක් නැතුව ඔයාලට අවශ්‍ය දේවල් ඔක්කොම නේද නිවැරදිව හම් වෙනවා. හරි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මතක තියාගන්න ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඔයාලා ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න නේද? worry වෙන්න එපා. අනිවාර්යෙන් මං කිව්වා නේද මගේ ෂෝට් ටර්ම් කෝසස් වලට සම්බන්ධ වෙන කිසිම කෙනෙකුට එයාට ඉන්ඩිවිජුවලි සපෝට් කරනවා සහ අපේ තියෙනවා ගෝල්ඩන් ක්ලබ් එකක් තියෙනවා. ඉතින් ගෝල්ඩන් ක්ලබ් එකට සම්බන්ධ වෙන්නේ ගෲප් එකට කමියුනිටි එකට ගෝල්ඩන් ගෲප් එකට සම්බන්ධ වෙලා ඒකේ තියෙන දිනුම් මැදීමේ දේවල් වලට එහෙම නේද ඔයාලා සහභාගී වෙන්න. ඉතින් චූටි ඉවෙන්ට්ස් තියෙන ඉවෙන්ට් වලින් නේද තමයි ඔයාලට තියෙන්නේ ජයග්‍රහණය. ඒ නිසා එක දිනුම් ඇදීම් කරනවා ඒකත් එක්ක සහභාගී වෙන්න ගෝල්ඩන් කමියුනිටි එකට සම්බන්ධ වෙන්න. ඉතින් පහත තියෙන නම්බර්ස් වලට කතා කරන්න පුතේ. මේ නම්බර්ස් වලට කතා කරලා ඔයාලා කන්ටැක්ට් වෙන්න. හරි.
මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා අද දවසේ දේවල් කීපෙම තේරෙන්නේ නැති දේවල් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ආපහු ඊළඟ වීඩියෝ එකේ දාද්දි මම ඒ පැහැදිලි කිරීම ආයේ අපස්සට කරනවා. හරි. හැමතිස්සෙම මතක තියාගන්න control Z ගහලා save කරන්න අමතක කරන්න එපා. ඒක සෑහෙන්න දුරට වැදගත් වෙනවා. හරි. මම කිව්වා වගේ ආයි පාරක් කියන්න ඕනේ. ඔයාලට මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාන්න. ඉතින් share පාරක් දාලා කට්ටියට බලන්න හදලා දෙන්න. සහ ඔයාලට කියන්න තියෙන තව දෙයක් තමයි මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාලා මොනා කරන්න ඕනේද? subscribe කරලා නේද? subscribe කරලා නේද? අපිට තියෙන support එක share කරලා ඒත් එක්කම bell icon එක click කරලා තියාගන්න. එතකොට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලන්න. IT ගැන ලොකු දැනුම් සම්භාරයක් ඔයාලා ලබා ගන්න ඕනේ නම් අනිවාර්යෙන්ම අපේ Ionel Law College YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට පුළුවන් අපේ වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට දැනගන්න. ඉතින් ඔය ටිකත් එක්ක අපි අද දවසට ඉවර කරනවා. පහත තියෙන නම්බර්ස් වලට සම්බන්ධ වෙලා ඔයාලට ෂෝට් ටර්ම් කෝසස් වලට ඉතින් ජොබ් කරන අයට ස්කූල් යන අයට හැමෝටම සැටිස් වෙන විදිහේ පාඨමාලා තියෙන. ඉතින් ඒවට සහභාගී වෙන්න මම හිතනවා ඔයාලට ෆෝනින්ම ගැටලුවක් මට කතා කරලා ඔයාලගේ පැහැදිලි කිරීම කරයි කියලා. හරි ඉන්ඩිවිජුවලි හැමෝටම සපෝට් කරන කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තේරෙන්නේ නැත්නම් Zoom meeting එකක් දාලා හරි Teams meeting එකක් දාලා ඔයාලට මේ පැහැදිලි කිරීම සිද්ධ කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ෂෝට් ටර්ම් කෝසස් වලට සම්බන්ධ වෙන්න මුලින් ඉඳන් අගට හැමදේම පැහැදිලි කිරීම සිද්ධ කරනවා. හරි. එහෙනම් අද දවසට අපි word series එකේ 3 වෙනි කොටසෙන් අද දවසට ඉවර කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නකම් අදට සමුගමු. හැමෝටම සුබ දවසක්.